මම මේ වීඩියෝ එක ගන්නේ ලස්සන හවසක. මට පුංචි කතාවක් ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙනවා. අපි මිනිස්සු විදිහට ඉපදිලා යුතුයකම් වගකීම් වලින් හෙම්බත් වෙනව නේද? අපි රස්සාවක් කරනවා, ඉගෙන ගන්නවා, කසාද බඳිනවා. ඒ වගේ ගොඩාක් වගකීම් අපේ ජීවිතේ පිරීලා තියෙනවා. පුංචි කාලෙන් තරුණ කාලයට, තරුණ කාලෙන් මැදි වයසට, මැදි වයසෙන් වැඩිහිටියෙක් නැත්නම් මහලු වෙනවා. ඉතින් මේ විදිහට ජීවත් වෙන මේ ජීවිත කතාවේ එක මොහොතක් ඔයා ගැන හිතනවද? ඔයා ගැන හිතන පුරුදු වෙනවද? මම අද මේ ලස්සන අහස දකින්නේ මගේ ගෙදර මිදුලේ ඉඳන්. ඉතින් මට හිතෙච්ච එකම දේ, ප්‍රශ්න කොච්චර තිබ්බත් එක මොහොතක් අනේ අපේ මිදුලට පේන මේ අහස දිහා ඇස් දෙක ඇරලා බලනවා නම් හිතට කොච්චරනම් සැනසීමක් දැනෙනවද කියලා. ඉතින් මම ඔයගලන්ටත් කියන්නේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මිනිස්සුන්ට නෙන්නේ. මිනිස්සු එච්ච අපිට තමයි ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ ඉගෙන ගන්නෙත් අපි එන ප්‍රශ්න වලින්ම තමයි. මොන තරම් ලොකු ප්‍රශ්නයක් ආවත් තමන්ව අමතක කරන්න එපා. සමහර වෙලාවට මනස නිදහස් කරගන්න අපිට කොහෙටවත් යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ගෙදරට පේන අහස දිහා චුට්ටක් මොහොතක් බලන් ඉන්න. හැමදේම අමතක කරලා එක විනාඩියක් අහස දිහා බලන්න. මේ ලෝකය හරි ලස්සනයි. මේ පරිසරය හරි ලස්සනයි. මේ ස්වභාව ධර්මය හරි ලස්සනයි. අපිට ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න නැතත් අපි සතුටින් ඉඳියත් සතුටින් නැතත් ස්වභාව ධර්මයාගේ ගමන යනවා ලස්සනට. ඉතින් හැම මොහොතකම සුබවාදීව දකින්න, සුබවාදීව ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. මට මේ පරිසරය දිහා බලනකොට ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතෙනවා. ඇත්තටම ලස්සනයි. ජීවිතේ අපිට ප්‍රශ්න එන්නේ නැති දවසක් නෑ. මේ මොහොතේ ඔයා ප්‍රශ්නකින් පීඩා විඳිනවා ඇති. කවුරුත් අප තේරුම් ගන්න නැතුව ඇති. හැබැයි කාටවත් තමන්ව තේරුම් කරන්න උත්සාහ කරන්න එපා. ඒක තේරුමක් නෑ. මොකද අපිට වටිනාකමක් ලැබෙන්නේ ගොඩාක් වෙලාවට අපිට දෙයක් කරගෙන තිබුණොත් විතරයි. මොකද හැම මනුස්සයෙක්ටම ආවේනික වෙච්ච ජීවිතයක් තියෙනවා. ඉතින් අපි තව කෙනෙක් ළඟ බලෙන් ජීවත් වෙන්න පටන් ගත්තොත්, අපි තව කෙනෙක්ගේ මාර්ගයෙන් ජීවිතේ විඳිනවා කියලා හිතන්න පටන් ගත්තොත් අපි පරාදයි. සමහර වෙලාවට සමහර ගැහැණු පාර්ශවය වේවා, පිරිමි පාර්ශවය වේවා, ප්‍රශ්න තියෙනවා. එක ගැහැණු පාර්ශවයෙන්, එක පිරිමි පාර්ශවයෙන්. තමන් කොහෙවත් අරන් යන්නයි කියලා ගැහැණු පාර්ශවයෙන් කම්ප්ලේන් කරනවා. මට අරන් යන්න නිවාඩුවක් නැහැ කියලා පිරිමි පාර්ශවයේ හේතු දක්වනවා. ඒ වගේ වෙලාවට කවුරුත් එක්ක වාද විවාද කරන්න එපා. තමන්ගේ මිදුලට බැහැලා ලස්සනට පොඩ්ඩක් අහස දිහා බලන්න. තමන්ගේ ගෙවත්තට, තමන්ගේ වත්තට පේන පරිසරය දිහා බලන්න. සමහර විට ලස්සන ගැමි පරිසරයක් හැමෝටම නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. අපි හැමෝටම අහස පේනවානේ. ඉතින් පොඩ්ඩක් බැල්කනි එකට ඇවිල්ලා පොඩ්ඩක් මිදුලට බැහැලා ඔයාට පේන මේ ලස්සන අහස දිහා බලන්න පුරුදු වෙන්න.
ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරෙයි. මං යාරා.